ඕගොල්ලෝ මග බලන් හිටපු ඇවන් සිග්නේචර් ආයතනයෙන් ගෙන නිකොට් බයික්ස් එක සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙනවා ෆුල් බයික්ස් රේන්ජ් එකම ඇවිල්ලා තියෙනවා 150 250 කියන මේ ඔක්කොම රේන්ජ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ බයික් එක ගොඩක් දෙනා අහනවා මේක රෝඩ් ලීගල්ද මොකද රේස් පැත්ත ફોකස් වෙලා තියෙන කියන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක සම්පූර්ණයෙන් ලියාපදිංචි ගාස්තු ගෙවලා ලියාපදිංචි කරලා රජයේ නීතිය වලට අනුකූලව ඉම්පෝට් කරපු බයික් එකක්. ඉතින් මේ බයික් එක ලියාපදිංචි කරලා ඔයගොල්ලෝ මහා මාර්ගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ තියෙන කලර්ස් ඔක්කොමගෙම මේ බයික් එක ගන්න පුළුවන්. මේ හැම බයික් එකක්ම සුපර් මෝටෝ එහෙම නැත්නම් බිග් වීල් කියන ඕන ෆීචර් එකකින් ලබා ගන්න පුළුවන්. මේ බයික් එකේ ප්‍රයිස් එක වෙන්නේ 13,65,000යි. ඒත් එක්කම අනික් බයික්ස් වලට අපි වසර 4ක වගකීමක් දුන්නත් මේ නිකොට් බයික් එකට අපි වසර 5ක වගකීමක් ඔයගොල්ලන්ට ලබා දෙනවා. කියන අවුරුදු 5ක් සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට බරපැන ඉවත් කරලා ඒ බරපැන අපි ගන්නවා මේ බයික් එකත් එක්ක තියෙන. මොකද එච්චර රිලයබල් බයික් එකක් මේක තියෙන්නේ. ඉතින් මේ බයික් එකේ සස්පෙන්ෂන් සෙටප් එක ගැන කතා කරනවා. අප්සයිඩ් ඩවුන් සස්පෙන්ෂන් සෙටප් එකක් ඒත් එක්කම fully adjustable suspension setup එකක් තියෙන්නේ. මොකද කම්පිටිෂන් පැත්ත ફોකස් වෙලා ඇවිල්ලා තියෙන හින්දා ඒත් එක්කම quick throttle කියන feature එක inbuilt ඇවිල්ලා තියෙනවා. මෙතනින් අපිට දැක ගන්න පුළුවන්. රේස් කරන කට්ටිය දන්නවා මේකේ තියෙන වාසි මොනවාද කියන එක. මම ඉදිරි වීඩියෝ වලදී ඒවා කියලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඒත් එක්කම EFI තාක්ෂණය යටතේ දාවෙන වෙන බයික් එකක්. highly competitive exhaust system එකක් තියෙනවා. මේක දැක්කොත් සමහර වෙලාවට හිතනවා මේක සත්‍ය වැඩි හින්දා පාරේ පදින්න දෙන්නේ නැති කියලා. එහෙම එකක් නෑ. අපි මේ ඩෙසිමල් අවශ්‍ය ඩෙසිමල් ප්‍රමාණයට යටත්ව තමයි මේ බයික් ආනයනය කරලා තියෙන්නේ. මේ බයික්ස් වල කිසිම නීති විරෝධී දෙයක් නෑ. ඉතින් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ බයික් ලියාපදිංචි කරලා මහා මාර්ගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම මේ බයික් එකේ අපි මීටර්ස් ගැන කතා කරනවා නම් fully digital meter එකක් ලබා දීලා තිනවා දැක ගන්න පුළුවන්. මෙතනින් අපිට RPM එක ඉන්ඩිකේට් කරනවා, ස්පීඩ් එක ඉන්ඩිකේට් කරනවා, ඒත් එක්කම ගියර් පොසිෂන් එක මොනවද කියලා පෙන්වනවා, පෙට්‍රල් කොච්චරක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒත් එක්කම චෙක් එන්ජින් කියන ෆීචර්ස් හැම එකක්ම මේකේ තියෙනවා. EFI තාක්ෂණයට දාවෙන්නේ වෙන නිසා. ඒත් එක්කම ඉස්සරහා පස්ස දෙකම LED හෙඩ්ලයිට් ටේලයිට්ස් ඒ දෙකම අපිට ලබා දීලා තිනවා. ගොඩක් දෙනෙක් මේකේ ශබ්දය බලන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් මම ඉතින් ස්ටාර්ට් කළත් මේ බයික් එක පෙන්නන්න. highly competitive bike එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි හැමදාම Avan Signature ආයතනයේ ඔයගොල්ලෝට ගුණාත්මක දේවල් තමයි දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් Grandilla ඉන්න අපිත් එක්ක එන්න අපේ main branch එක පිටකොට්ටේ තියෙනවා. අනික් branches හැමතැනම ලංකාව පුරාම විහිදිලා තියෙනවා. ඔයගොල්ලන්ට අපේ website එකට ගියොත් අපේ branches තියෙන තැන් බලා ගන්න පුළුවන්. වීල් වේලාවල් තියෙන වෙලාවල් ඇත්තටම අපේ main branch එක නම් රෑ 11 විතර වෙනකන් ඇරලා තියෙනවා. ඕන්ලාක් එන්න ඔයගොල්ලන්ට දැන් මිලදී ගන්න අපේ stocks තියෙනවා නිකොට් bikes වල.